මංගලි මාවතේ ආලෝකේ හිරු එටින් ඇතත් වටයිසින් සිතම බැඳුනා මගේ දුටුවදානද මුල්දිනේ අන වගේ රකිමිසෙනේ සැබෑවිනම් ආදරේ කෙල්ල අද නම් අමුතුම සතුටකින් වගේ. මට හිතාගන්න පුළුවන් මොකක්ද උනේ කියලා. මොකද්ද? සිතම බැඳුනා මගේ දුටුවදා නුඹ මුල් දිනේ පන වගේ රකිමි සිනේ සැබෑවිනම් ආදරේ. අනේ යන්න තාරිකා. මං කිව්වා නේද? ඕක කොහොම වෙයි කියලා ඔයාට. හරිනේ. ඔව්. ඒ තාරිකා අනේ මන්දා. සහස් කියන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික මිස්ටර් වික්‍රම් බාහුගේ එකම පුතා. මම වගේ කෙනෙක්ට කැමති වෙයිද ඒ දෙමව්පියෝ? සහස් කිව්වට මම නම් හිතන්නේ නෑ තාරිකා. සමහර විට ඔයා හරි මින්දුලි. ඒ සහස්ගේ අම්මා හරි හොඳයි වගේ. මතකද අපි මුලින්ම සහස්ගේ ගෙදර ගිය දවසේ එයා කතා කරපු විදිය? හරිම කරුණාවන්ත විදියටනේ. බලමුකෝ. දැන් එන දෙයකට මුණ දෙනවා තාරිකා. සැබෑවිනම් ආදරේ පන වගේ රකේ මිසිරේ. තාරිකා. හරි කමක් නෑ. කවුද පුතේ ගෑනු දරුවා? අම්මා දන්නවනේ ඉතින්. එයා තමා මගේ පර්ස් එක වැටිලා තිබිලා ගෙදරටම ගෙනත් දීලා කි. අනේ ඒ දරුවගේ නම් වරදක් මට පේන්නේ නෑ. හරි අහිංසක දරුවෙක් පාටයි. දුප්පත් උනාට හොඳට ඉගෙන ගත්ත උගත් දරුවෙක්නේ. පුතා කැමති නම් වගේ අකමැත්තක් නෑ. ඒ පුතා තාත්තා ඔයාගෙන වෙන බලාපොරොත්තුවක් තියන් ඉන්නේ. ඒකයි ප්‍රශ්නේ. ඒ කවුද අම්මා? තාත්තගේ යාළුවා සේනාධීර අංකල්ගේ දුව ෂෙරින් ලංකාවට ආවට පස්සේ ඔයාට ප්‍රපෝස් කරන්න ඔය දෙන්නගේ මැරේජ් එක ගන්න. අනේ අම්මා මට බෑ ෂෙරින්ව මැරි කරන්න. එයා මට ගැලපෙන කෙනෙක් නෙවෙයි. ඇයි එහෙම කියන්නේ පුතා? ඇයි අහන්නේ අම්මා? එයාට ඕනේ සංකර ජීවිතයක්. කිසිම දෙයකට බරපතලක් නෑ අම්මා. හැමදාම පාටිස් වලට ගිහිල්ලා බීලා නටන්නයි. තව යාට මේ යාළුවෝ එක්ක ට්‍රිප් යන්නයි තමයි ඕනේ. අම්මා දන්නවනේ. මං ඒවට කැමති නෑ කියලා. ඒක මම දන්නවා පුතා. ඔයා දන්නවනේ තාත්තා තීරණයක් ගත්තොත් කාටවත් වෙනස් කරන්න බෑ කියලා. ඔව් මං ගන්න තීරණයක් කාටවත් වෙනස් කරන්න බෑ. තමුන් මැරි කරන්න ඕන සේනාධීර අංකල්ගේ දුව විතරයි. මං තීරණයක් අරගෙන සේනාධීර අංකල්ට පොරොන්දුවක් දීලා ඉවරයි සහස්. ඇයි තාත්තේ ඔයා මගෙන් අහන්න නැතුව සේනාධීර අංකල්ට එහෙම බලාපොරොත්තුවක් දුන්නේ? තමුන් මෙන්න මේක හොඳට මතක තියාගන්නවා. මේ ගෙදර වැඩ සිද්ධ වෙන්න ඕනේ වික්‍රම බාහුට ඕන විදිහට විතරයි. මට බෑ මින්දුලිට දීපු පොරොන්දුව කඩ කරන්න.
අනික මං ආදරේ මින්දුලීට විතරයි. ප්ලීස් තවත් මට බල කරන්න එපා. එහෙම කරලා මේ වික්‍රමබාහු නරක මිනිහා කියන්න එපා පුතෝ. තේරුම් ගත්තොත් හොඳයි. අනේ ප්ලීස් තාත්තා. ෂෙරින් බීලා යාළුවෝ එක්ක නටමු මං දැක්කනේ ගිය පාරේ ගියපු වෙලාවේ. ෂික්. එහෙම ගෑණියක්වද අම්මයි තාත්තයි මගේ කර ගහන්න හදන්නේ? පොඩ්ඩක් කියන්නකෝ අම්මා. ඕ පුතා මාත් ෂෙරින් ගැන නොදන්නව නෙමෙයි. මට ෂෙරින් ගැන ෂෙරින්ගේ අම්මම කියලා තියෙනවා. ඒත් ඔයා දන්නවනේ තාත්තගේ හැටි. එයාට ඉහලින් මේ ගෙදර අපි කාටවත් යන්න බෑ. ඔබට අවශ්‍ය ඕනෑම එඩිට් එකක් කරගන්න පුළුවන් හොඳම තැන හිරු එඩිෂන් ඇඩ්වර්ටයිසිං. WhatsApp අංකය 071 දැන්ම මැසේජ් එකක් යොමු කරන්න. මේ හිරු එඩිෂන් ඇඩ්වර්ටයිසිං. මේ ළමයා පොඩ්ඩක් ඉන්න. මම දෙස මේ මින්දුලි නේද? ඔව් සර්. මම වික්‍රමබාහු. සහස්ගේ තාත්තා. මං තමුන් මුණ ගැහෙන්න ආවේ දෙයක් කියලා යන්න. මං මේ හොඳින් කියන්නේ පළවෙනි සහ අන්තිම වතාවට. සහස්ට පොඩි හරි ආදරයක් තියෙනවා නම් වහාම සහස් එක්ක තියෙන සම්බන්ධය නතර කරනවා. නැත්තම් කරදර වෙන්නේ තමුන්ට නෙවෙයි සහස්ට කියලා හොඳට හිතට ගත්තොත් හොඳයි. සහස්ට වගේම තමන්ගේ පවුලේ අයටත්. මේ වික්‍රමබාහෝ කිව්වොත් කිව්වා. තමුන් කැමතිද සහස් හිඟන්නෙක් වගේ පාරේ ඇවිදිනවා දකින්න? එහෙම දකින්න ආස නැත්නම් අදම මේ සම්බන්ධය නතර කරලා දැම්මොත් හොඳයි. ආයි මට මේ විදිහට එන්න තියන්න එපා. තමුන්ට තේරුණා නේද? ඇයි බං හඬන්නේ? මොකද්ද උනේ? කවුද මේ මිනිස්සයා? සහස්ගේ තාත්තා මිස්ටර් වික්‍රමබාහු. ඇයි ඉතින් හඬන්නේ? ඔයාට මොනවා හරි කිව්වද මේ මිනිස්සයා? මොකුත් නැහැ. යමු තාරිකා. අනේ මින්දුලි මට නිකන් බොරු කරන්න එපා බං. ඒ මිනිස්සයා උඹට බැන්නේ උඹ නිකන් සහස්ගේ පස්සෙන් ගියා වගේනේ. සහස්නේ උඹේ පස්සෙන් ආවේ. ආය ආවදින්කෝ. මොකුත් කියන්න යන්න එපා. මමත් වැරදීනේ තාරිකා. එතකොට ලව් කරනවා කියන්නේ වැරද්දක්ද? අනේ මගේ මුකුත් නැහ වරෙන් යන්න. සහස් වෙනද වගේ එයාලා හම්බුන කැම්පස් පාරේ බාංකු ළඟ තවමත් මින්දුලි එනතුරු මග බලමින් මින්දුලිද නවාතැන් කාමරේ සිටින් කැම්පස් පාරේ බාංකු ළඟට ගිහින් ඉවරයි. ඒත් සහස් විතරක් අදේ බාංකු ළඟ සිටියේද මින්දුලි අද ඊතර නැහැ. දෙදෙනාම අතීතයේ සොඳුරු මතක අතර මොහොතකට තනිවිය. මතකයක් පමණක් නෙවෙයිද?